මේක තමයි මම හිතුවේ. ඔබට අනේ තාත්තේ වාරන්නකෝ. මෙහෙවර. මං අද බව තියන්නේ. අනේ තාත්තා පොඩක් ගෙයින් එන්නකෝ. බයි දුව පොඩ ඉන්න දුව පොඩ. මේ දැන් මොකක්ද අක්කර කරේ කිව්ව? ඈ? මොකක්ද මු කරේ? නෑ තාත්තේ මේ බුරුවා ඉන්නව නේද? මේ බුරුවා මට කිව්වා දේවාලගෙන් ප්‍රාර්ථනා කරාම හොඳ කොල්ලෙක් හම්බ වෙනවා කියලා. මමත් ඉතින් මොඩි වගේ පිළි අරගෙන ගිහින් ප්‍රාර්ථනා කරන දේවාලට ගිහිල්ලා මේ බොරුවද නා පිටිපස්සේ ඉඳන් මට දෙවියෝ වගේ කතා කරනවා. මමත් ඉතින් අහගෙන හිටියා ගුණා වගේ. තාත්තා කිට්ටක් නින්දකෝ. කියපන් වෙන. මෙයා දැන් යාළුවෙ නෑ. යාළුවෙක් එක්කනේ. ඊට වඩා උරුණාම බට්ටුනේ. අයියේ. අනේ මේ මල්ලියව දාන්න තරම තමයි. දැන් උඹ දේවාලට ගිහලා අයියේ මුහුණෙන් මට එකතු කරන්න කිව්වහම. දැන් තාත්තා මෙයා ඌනියම් බට්ට අයින් කරේ. එයා හොඳට බොනවා කියලානේ. ඔව් ඉතින්. බොනේ උන්ගේ ජීවත් වෙන්න බෑනේ. ඉතින් හරි ඉතින් මොකද කියන්නේ ගහමු. ඉතින් තාත්තේ ඌනියම් බට්ට බොන්න ජාලිය පෙරනේව. මෙයා මේ යාළු වෙලා හිටියනේ. මම හිතුවේ නෑ තාත්තා චාලියත් එහෙම කෙනෙක් කියලා. ඉතින් නංගේ මල්ලිය ඔයාලා සහකාරියක් හොයා ගන්නවා නම් රූපෙට රැවටිලා කවදාවත් හොයාගන්න එපා. එතකොට ඔයාලට මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙයි. අපේ කතාවෙන් ඒ තමාද කියලා දුන්නේ.